රොබෝවරයා කසල තමන්ගේ සිරුර තුළට තල්ලු කරගත්තා. ඉන්පසුව ඒවා බලයකින් යුතුව තෙරපීමකට ලක් කිරීමෙන් පසු එම කසල ඝන 4 කුට්ටියක් බවට පත් වුණා. ඌ තමයි පෘථුවිය මත ඉතිරි වී සිටි අවසාන කසල එකතු කරන රොබෝවරයා. තනියම මේ කාර්ය වසර 700ක් තිස්සේ ඌ විසින් සිදු කරනු ලැබුවා. මුල් කාලයේදී ඌ සිදු කළේ කසල එකතු කිරීම පමණක් වුවත් වසර 100 ගණනකට පසු ඌ තුළ සෙමින් යම් දැනුවත්භාවයක් හැඟීමක් වර්ධනය වන්නට වුණා. ඌ කසල භාවිතයෙන් උස් ගොඩනැගිලි තනමින් එකින් එක දේවල් ඉගෙන ගැනීමට පටන් ගත්තා. සියලුම කසල පිරිසිදු කර අවසන් වූ පසු මිනිසුන් නැවත පෘථුවියට පැමිණෙනු ඇතැයි ඌ විශ්වාස කළා. එවිට තමන්ට තනියම පාළුවෙන් සිටීමට සිදු නොවන බව ඌ සිතුවා. නමුත් එහි තිබූ කසල ප්‍රමාණය ඉතාමත් අධිකයි. එය තනියම අවසන් කිරීමට ඌට කිසිසේත්ම නොහැකි වූ අතර ඔහුගේ අනිකුත් සහායක රොබෝවරුන්ද සියල්ලම අක්‍රිය වී තිබුණා. ඒවා පිරිසකර කිරීමටද කිසිවෙකු සිටියේ නැහැ. දැන් ඌට සහායකයෙකුට සිටියේ දැඩි ඔරොත්තු දීමේ හැකියාවක් ඇති කැරපොත්තෙකුට පමණයි. දවස පුරා වැඩ කිරීමෙන් පසුව වෝලී තමාගේ කුඩා නිවස වෙත පැමිණියා. ඌ පිරිසිදුව සිටීමට බෙහෙවින් ප්‍රිය කළාය. නිවස තුරට ඇතුල් වීමට පෙර ඌ තමාගේ පාවාහන් ට්‍රැක් ගලවා පැත්තකින් තැබුවා. ඉන්පසුව ඌ ටේප් පටයක් දාම ක්‍රියාත්මක කළා. තමා ප්‍රිය කරන සංගීතයට සවන් දීමෙන් පසුව ඌ සොයාගත් ද්‍රව්‍ය වර්ගීකරණය කිරීමට පටන් ගත්තා. 4 ස්කැටය ඒ හා සමාන වර්ණ ඇති අනෙක් කැට සමග තැබුවා. හැන්දක් සහ ගෑරුප්පුවට එකතු වී සෑදුණු අමුතු උපකරණය කිසිදු තැනකටම නොගැලපුණු බැවින් ඌ එය මැදතින් තැබුවා. අවසානයේදී එහි ගිනි කූරක් ලයිටරයක් තිබුණා. වෝලී තමාගේ එකතු කිරීම අඩංගු පිට්ටිය විවෘත කළ අතර එය දැනටමත් ලයිටර් විශාල ප්‍රමාණයකින් පිරි තිබුණා. සියල්ලම අවසන් කිරීමෙන් පසු ඌ බලා සිටියා. ඌ තමා වඩාත්ම ප්‍රිය කරන ආදරණීය සිනමාපටය නැරඹුවා. සෑම අවස්ථාවකදීම මිනිස් ආදරය දැකීමෙන් ඌ දැඩි ලෙස කම්පනයට පත් වුණා. තමටද සහකාරියක් සිටිනවා නම් කියා ඌ බෙහෙවින් ප්‍රාර්ථනා කළා. ඔහුගේ කුඩා දෑත් සෙමින් එකට එකතු වුණා. රාත්‍රියේ නිදා ගන්නා විට ඌ කුඩා පෙට්ටියක් මෙන් නෙමුනි. ඔහුගේ එකතු කිරීම තිබු රාක්කය ඔහුගේ ඇඳ බවට පත් වුණා. කුඩා දරුවෙකු මෙන් ඌ සෙමින් සෙලවෙමින් නින්දට වැටුණා. පසුදා උදෑසන බැටරි බලය අඩු බව හැඟවෙන අනුතුරු වැලීමේ ශබ්දයකින් ඌ අවදි වුණා. ඌ තමාගේ විඩපත් සිරුර දොර අසට ඇදගෙන ගිය. පාවහන් පැළඳගත්ත. ඉන්පසු වසර 180ක් පුරා නැවත ආරෝපණය වීමට වහල මටට ගියා. සම්පූර්ණයෙන්ම බලය ලැබුණු පසු ඌ නැවත තමාගේ දෛනික රාජකාරී ආරම්භ කළා.